morning. ඉතින් ඔන්න අද අපි යන්නේ අකුරැස්ස පැත්තට. අකුරැස්ස පැත්තේ අපි යනවා ඕලුදොල බලන්න. ඕලුදොල මම බලන්න කලින් ගිහලා පොඩි වීඩියෝවක් දාලා තියෙනවා. චූටි වීඩියෝස් ටිකකුත් තියෙනවා, ලොකු වීඩියෝ එකකුත් තියෙනවා ගිය අවුරුදු දාපු. ඉතින් අද අපි යනවා ඕලුදොල බලන්න. ඉතින් දැන් අපි ඉන්නේ තෙලිජ්ජ විලහදී. අපි පටන් ගත්තේ ගමන මාතර. ඉතින් අපි දැන් අකුරැස්සට ගිහිල්ලා අකුරැස්සෙන් උලන්දාව පහු කරලා යනකොට තමයි තියෙන්නේ ඕලුදොල. මේ තෙලිජ්ජ විලහදී අස්සන පුදුයාගා. පොඩි අස්සන උලක. ටූටි ගොයමක් තියෙනවා. ඉතින් අපි බලමු වීඩියෝ එක ඉස්සරහට. නේ රබර් කැලයක් නැදී. රබර් ගස් තියෙන. මේ පාරේ අපි නිකන් පොඩ්ඩකට ආයෙ ඇවිදින්න. ඉන්නේ චූටි රබර් වත්තක් මැද ඉන්නේ. වැදගත් දෙයක් පෙන්වන්න යන්නේ. මේ තමයි රබර් කිරි කපන තැන. පේනවද? මේ ගහ මේ තීරු දිගට කපලා තියෙනවා. මේ ගහ වටේට මෙහෙම රවුමට කපලා තියෙනවා. දැන් ඒක ඒ වටේ රවුමම ගිහිල්ලා මෙන්න මෙතනට වැටෙනවා. ඉස්සරහන් තියෙන පොල් කට්ටා. මෙන්න රබර් කිරි. ඒ තියෙන රබර් කිරි. ඉතින් ඒ වගේ මේ හැම ගහකම තියෙනවා. අර මේ දිගට තියෙනවා. මේ රබර් ගහ. මේ තියෙන පොල් කට්ටා. ඉවවා වගේ රබර් ගහක් කපලා ගන්න එකක්. රබර් කිරි කපලා. එතන කිරි මෙන්න මේවා කිරි මේක වේලුණාම එතන රබර් පටි වගේ හැදෙනවා. ඒක තමයි ගන්න අර ඔට්ට පාලු කියලා. මේ පොත්ත වගේ දැන් මේක නෑ. මෙන්න මේ වගේ ඉතිරවන එක මේවා කරලා තියන්න. ඉන්නේ අකුරැස්ස ටවුන් එකේ ඉඳන් අපි මේ දෙනියායේ පාර තියෙන ඒ පාර යනවා. ටවුන් එක කරහා යන්න අවශ්‍යතාවයක් නැති නිසා අපි යාළුවෝ පොඩ්ඩක් නැවතුණා. හරි අපි බලමු ඉස්සරහට පාර කොහොමද කියලා. අකුරැස්ස මාරබ හරියේ. ඉතින් මේ තියෙන්නේ කටු පොල් ශාකය. කටු පොල් ගස් වගේමයි මේවා මේ පැත්තේ ලොකු වගාවක් තියෙනවා. කටු පොල් කටු නෙමෙයි කටු පොල්. පොල් වගේ ගෙඩි නෙමෙයි හැදෙන්නේ චූටි ඇට වගේ. මේ ගාතර ඒවා හැදෙන්නේ. දැන් මේතන පෙන්නන්න මට නෑ ඒවා. ඒවෙන් තමයි ෆාම් ඔයිල් කියන එක හදන්නේ. කටු පොල් ශාකය.
අපි එනකොට පහු කරන් ආවා රුලන්දාව දෙමළ මහා විද්‍යාලය. ඉතින් දෙමළ මහා විද්‍යාලය පහු කළා. ඊපස්සේ මෙන්න මෙතන තියෙන රුලන්දාව කැකිල්ල මාර්ගය. මෙන්න මේ පාරේ තමයි යන්න ඕන. ඕලුදොල බලන්න. ඉතින් අපි යමු බලන්න ඉස්සරහට. මේ තියෙන නියගලා මල. නියගලා මලේ ඇහුවම දන්නවදිනේ ඔක විසයි කියලා. මේක වැලක් යන්නේ. ඉතින් මේකේ ඔයාලට පේනවා තියෙන මලේ වටේ තියෙන පෙති ටික තමයි මේ උඩට තියෙන්නේ. එතකොට මලේ ඇතුළේ තියෙන රේණු තියෙන කොටස තමයි වටේට තියෙන්නේ. නියගලා මල මේ තියෙන්නේ වැල් පාලමක්. වැල් පාලම අපේ සීයා ගියා වගේ. ජනාධිපති සීයා. ඉතින් මේ තියෙන්නේ වැල් පාලමක්. වැල් පාලමක් කියන්නේ අර අපේ රට ළඟදී අරන් ගියේ ඒ වගේ වැල් පාලමක් තමයි මේක. වැල් පාලමේ යටින් ගලන්නේ ගංගාවක්. මේක පොඩක් දිරලා තියෙන්නේ. අපි ඔන්න ආවා මේ කුරුඳු පැලයක් වුණා. මේ තේවත් රැකගෙන යන්න. අපි ඇවිල්ලා බයික් එක මෙතන ගියක් තියෙනවා කීපෙනි නවත්තලා. යාළුවෝ රොටි ටිකකුත් හදලා තියන්න කියලා. මේ අපි හෙමින්ට යනවා. ඕරුදල පැත්තට. මෙතන ඉඳන් අපිට කිලෝමීටරයක් විතර තියෙන ඇවිදගෙන යන්න. ඊට පස්සේ තමයි 12 හම්බෙන්නේ. මොකද බහැර ඇවිදින්න තියෙනකොට යන්න. ඕලුදොල මෙතනින් තමයි වහින තියෙන්නේ. මෙන්න මේ තේවතු මෙලින් තමයි අපි ආවේ. ටිකක් දුර පයින් එන්න ඕන. දැන් එහෙම ගිහිල්ලා එන්නට වහිනවා දොල පාරට. දොල පාර තමයි යන්න තියෙන්නේ. මේ තමයි ඕලුදොල.
මේ අපි ඔළුදොරේ බැහැලා එන ගම. දැන් මේ අපි යනවා තේවත්තක් මැදි. ගමන ඉවර කළා. දැන් මේ යන්න හදන්නේ ගෙදර යන්න. අපි දැන් යනවා ආපු පාරේ මකුරැසට ගිහිල්ලා යනවා. ඉස්සරහට මම පොඩි වීඩියෝ එකක් දාන්නම්. ලස්සන වීඩියෝස් තියෙනවා. නේද? ආඩ මොකද හිතන්නේ මේ ගමන ගැන? ලස්සනයි. ෂෝයිද? අපි ආවා ලස්සන ගමක පොඩි ගමේ කට්ටියත් එක්ක කතා බහ කරලා අපිට අලුත් අත්දැකීමක් හම්බ වුණා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. තව ඉස්සරහට පොඩි වීඩියෝ කැල් ටිකක් තියෙනවා. ඒක බලන්න.